අයිබෝවන් good morning. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක ඔන්න පටන් ගන්න යන්නේ. දැන් යන්නේ සීගිරිය ඉඳන් දඹානට. එතකොට අපි ඊයේ නවතන් ගත්ත තැන තමයි කිඹිස්ස ඉඳන් හරියටම මෙතනට එන්න කිලෝමීටර් 2ක් මම ඇවිල්ලා ඉන්නවා දැන්. දැන් පටන් ගන්න යන වීඩියෝ එක ඕෆ් රෝඩ් එකකින්. ඉතින් ඕෆ් රෝඩ් එකකින් ගිහිල්ලා කණ්ඩලම වැවගාවට වැටෙන්න තමයි යන්නේ පාර. ඉතින් මේ පාරේ ඔයාලා යද්දි බොහොම පරිස්සමින් යන්න ඕනේ. අලි ඉන්නවා. දෙතුන් පාරක් මට එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. වල් අලි ඉන්නවා. ඒ කෙසේ වෙතත් මේ පාර කිව්වොත් කොහොමද කියලා කිඹිස්ස හන්දියේ ඉඳන් සීගිරිය පැත්තට කිලෝමීටරයක් වගේ ඇවිල්ලා තියෙනවා දකුණට පාරක්. 4 වෙනි මයිස් පෝස්ට් එක ගාවි දකුණට සීගිරිය කොටේජ් එකට අලි අඩි කියන හොටෙල් එකට යන පාරේ යන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකත් එක්ක ෆලෝ කරන් යන්න පුළුවන් වේවි. ඉතින් ඕක තමයි මේ මෙතනින් කණ්ඩලම වැවගාවට යනකම් විස්තරේ. අපි ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මේ වගේ තැනකට වැටුණා. වීඩියෝ එක දකින්න ඇති පොඩ්ඩක් ලෙස්සනවා. මොකද ඊයේ රෑ වැහලා පින්න තැනකොළවල පොඩ්ඩක් ලෙස්සනවා. ටයර් එකත් මගේ එච්චරටම මේ ගොඩාක් 100ක් ඔෆ් රෝඩ් ටයර් ගන්න මේ රෝඩ් ටයර් එකටත් එක්ක ඔන් රෝඩ් ටයර් එකටත් එක්ක මික්ස් වෙච්ච ටයර් එකක් තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් ලෙස්සනවා. හවුලන්නේ වැටුන්නේ නැන්නේ. ඉතින් ලස්සන view point එකට වැටුණා. අපි ඉස්සරහට ගිහලා බලමු. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. මෙතන පොඩ්ඩක් නැවතුවා. අර ඔයාලට පේනවා ඇති අතන සීගිරිය පේනවා ඈතට ලස්සනට. තාම අපි සීගිරියට කිට්ටු ඉඳින්දා සීගිරියත් පේනවා ටිකක් ඈතින්. මේ කායන් වල පාරෙන් ඇවිල්ලා තම පාරේ නම කායන් වල පාරේ ඇවිල්ලා අලුත්චාය පාරේ තමයි මේ යන්නේ. මේ පාර ගිහිල්ලා වැටෙනවා මේ කණ්ඩලම මේ වැවගාවට. ඉතින් මේ තමයි පාර මේ දෙපැත්තම ඔයාලට එද්දි බලා ගන්න පුළුවන් ලස්සන මේ අර මං කිව්ව ඉස්සල කිව්වා වගේ මේ බොහොම කල්පනාවෙන් එන්න සමහර තැන්වල මේ අලි රයිට් වෙනවා. ස්පීඩ් රයිට් එකක් දාගෙන ආවා ඔෆ් රෝඩ් එකේ. කකුල් වල තප්තේ. මඩ එකයි බයික් එකෙත් එහෙමයි. මඩ කරන්න දෙයක් නැහැ. ඔෆ් රෝඩ් යනවා මඩ නාන්න වෙනවා. ඉතින් ඉන්නේ දැන් අපි කණ්ඩලම වැව් බන්ට් එක උඩ. මේක අර අපූර්ව කතාවක් තියෙනවානේ මේ කණ්ඩලම හැදිච්ච විදිය මේ දඹුල්ල රජමහා විහාරයේ සතපෙළ පිළිම වහන්සේගේ කන් සඳලට පුදුපු භූමියේ හින්දා කණ්ඩලම වුණා කියලා තමයි මේ ළමයා කියන්නේ. ඉතින් අර හරි ඔයාලට පේනවා ඇති මේ තරුබය හෝටලයක් තියෙනවා. ආපු අය දන්නවා ඇති. කණ්ඩලම හිරිඩන්ස් කණ්ඩලම ජංගල් හොටල් කියලා ඔකට කියනවා. ඉතින් මේ වැවේ ඉදිකිරීම ගැන තාම කොහෙවත් හරියට සඳහනක් නැහැ. මේ කාලිංග මාග
ගේ ආක්‍රමණයත් එක්ක බිඳී ගිය වැව් කොටසක් කියලා තමයි කියන්නේ මණ්ඩලම. මෙතන පොඩි මේ ස්පීල් එකක් තියෙනවා. දැන් ආයක පිරලා නැහැ. මේ ගොඩක් අය මෙතනින් ගියා අය දන්නේ නැති මේක වැහලා වතුර පිරුණාම වැව් 3ක් විතර පිරෙන්න ඕන. ඊට පිරුණාම මේකෙන් පිරලා යනවා. ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න තියෙන්නේ මේ පොඩි උඩ තියෙන පාලම. ලොකු වාහන යන්න බෑ, ලොරි එහෙම යන්න බෑ. ඒවා වටෙන් එන්න ඕන. ඉතින් මේක ට්‍රී වීල් කාර් වගේ පොඩි කාර් එහෙම වගේ එන්න පුළුවන්. එතකොට වාහනයක් මාරු වෙන්න වගේ තැන් දෙක හදලා තියෙන පොඩි තැන් දෙකක්. ඈතින් පොඩි වැස්සකුත් වෙනවා. අද මේ වීඩියෝ එක නම් ඉවර කරන්න වෙන්නේ වැස්ස හොඳටම නාලා. එතකොට නානේ ගැන කතා කරද්දි එතකොට අර මේ නානවා නම් ඔයාලා මෙහෙ තියෙනවා තැන් දෙක තුනක්. එක්කෝ අර මේ කෙරවලේම නාන්න ඕන. නැත්තම් මෙහෙ තියෙනවා මේ ආරක්ෂිත තැන් කෙරවල් දෙකේ විතරයි තියෙන්නේ. මැදින් නාන්න එපා. මේ හේතුව මේව පහලට යන්න ඔහොම ගැඹුර තියෙනවා මේ වැවේ. ඉතින් භයානක තැන් තියෙනවා. ඒ හින්දා හොඳම දේ නම් කරපු තැන් දෙකක් තියෙනවා. ඒ තැන් දෙකෙන් නාන එක තමයි හොඳම දේ. අපේ නම් වැස්සට කලින් යන් බන්ට් එක පහුවෙලා පොඩි වැස්සකට අහු වුණා. ඉතින් තෙමෙන අඩු ටික වෝටර් ප්‍රූෆ් කරලා බෑග් එකකට දාගත්තා. ජැකට් එක දාගෙන යන්න හදන්න නැත්තම් වෙලාව මදි. ඉතින් දැන් වෙලාව 10 වෙලාව තාම ඉන්නේ කණ්ඩලම ගාව. යන්න හදන්නේ බකමුණ හරහා. එතනින් එහාට වීඩියෝ එකේදී අප්ඩේට් දෙන්න. එහෙනම් අපි යමු. පොඩ්ඩක් තෙමීගෙන තමයි යන්න වෙන්නේ. ඉන්නේ බකමුණට කිට්ටු කරලා තව කිලෝමීටර් 2ක් 3ක් වගේ බකමුණට තියෙන්නේ. ඉතින් මම මේ පොඩ නවත්තන්න කල්පනා කළේ මෙතන මේ බකමුණට කලින් මෙහෙම තියෙනවා අපේ රටේ තනක් ප්ලාස්ටික් ඉතින් මීට කලිනුත් මේ ගොඩක් අය වීඩියෝස් හදලා දාලා තිබුණා මේ පිළිබඳව. ඉතින් දේශපාලනය ගැන පැහැදිලිවම මට නැහැ. නමුත් දේශපාලනයෙන්වත් මේක මොකක් හරි දෙයක් කරනවා නම් එක්ක මේ පැත්තේ ඉන්න මිනිස්සුන්වත් මොනවා හරි කරනවා නම් හොඳයි කියලා හිතුණා. එහෙනම් තමයි පොඩ්ඩක් මේ අලිබෙටි හිටන් තියෙනවා මේ හැරි. ඔයාලට පේනවද දන්නේ නැහැ. අලිබෙටි හිටන් තියෙන. ඉතින් මේ සත්තු මේවා කනවා ඇතිනේ. අපි යන් ඉස්සරහට. ආවා බුදුරුව යාය. බුදුරුව ගල ඔයාලා දන්නවා ඇති. වැල්ලවය පැත්ත තියෙන මේක බුදුරුව යාය. බකමූණයි හෙට්ටිපොළයි අතර මම් පැත්තට එන්න තියෙනවා කිලෝමීටරයක් ඇතුළට ප්‍රධාන පාරේ ඇතුළට බුදුරුව යාය ගාලා බෝඩ් ගහලා තියෙනවා බුදුරුව යාය කියලා. බුදුරුව යාය පුරාවිද්‍යාස්ථානය. හරි අපි ඉස්සරහට ගිහලා විස්තර ටික දැනගමු. හලෝ. ගොඩක් කට්ටිය බුදුරු යාය ඉන්නේ මේ ලොකු වැස්සකට අහු වෙලා යන්න බෑ. මේකට තේරෙන්නේ නැතු. අදරම යන්න බෑ. අනිත් එක මේ සයිට් එක මේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම ඒ වුණාට ගිහිල්ලා ආවා. ඔයාලටත් ආවොත් බලන්න පුළුවන් ලස්සන තැන. චෛත්‍යයක් තියෙනවා. ගරාවැටි චෛත්‍යයක් තියෙනවා. ඒ වගේම සත්පෙදම් බුදු පිළිමයක් තියෙනවා. ඡායාරූප ගන්න දෙන්නේ නැහැ, වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒනවා බොහොම ලස්සනයි. බකමූණයි හෙට්ටිපොළයි අතර තමයි මෙතනට එන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා මම හිතන පාර. මම හිතන විදිහට ස්පෙෂල් රික්වෙස්ට් එකක් ගන්න ඕන වීඩියෝ කරන්න. ඉතින් මට ඒක ගන්න බැරි වුණා. වැස්ස හින්දා පොඩ්ඩක් මෙතන ඉඳලා මේකේ ලස්සන බලන් ඉඳලා යන්න තමයි තියෙන්නේ. මේකේ අතීතයේ කිව්වොත් එහෙම අනුරාධපුර යුගයේ තමයි මේක ඉදි කරලා තියෙනවා කියලා කියන්නේ. අඩ භාගයක් ඉදි කරලා තියෙනවා කියලා කියන්නේ.
අනුරාධ පොළොන්නරුව දඹුල්ල මේවටත් වඩා පැරණි තැනක් කියලා තමයි කියන්නේ. ඉතින් තාම කැණීම් කරනවා කියලා කියනවා. මේ ගැන තාම පොතක්වත් ලියලා නැහැ කියලා තමයි මෙහි ඉන්න ආමතුරු කිව්වේ අපිට. ඉතින් ඒ ගැන පොඩ්ඩක් අවදියෙන් බලලා මාක් හරි පොතක් හරි ලියන්න අදහසක් තියෙනවා කියලා කියන්නේ. වැස්සන ටිකක් පෑවුවා යන්න කියලා තමයි බැලුවේ. ඊට කලින් මේ තව විස්තර වගේක් මතින් දැනගන්න හම්බුන අතර ඉද්දි මේකට මේ බුදුරුවේ යාය කියලා නම තියලා තින්නේ ප්‍රේමදාස මහත්තයා ජනදේව කියලා ඉන්න කාලේ 1992 තමයි එම තියලා තින්නේ. තාම මේ පොළොන්නරුවෙන් සෙල්ලිපියක් හම්බෙලා තියෙනවා මේක පිළිබඳව. ඒකේවත් සඳහන් වෙලා නැහැ මේකට තියෙන නම. එතකොට ඒකේ සඳහන් වෙලා තියෙන්නේ පොළොන්නරු යුගයෙන් තමයි මේක පාලනය වෙලා තියෙන්නේ. කොන්ට්‍රෝල් වෙලා තියෙන්නේ පොළොන්නරුවේ. එතකොට මේ කැමරාව පිටිපස්සේ මට මේ පැත්තට අල්ලන්න බෑ මේ ස්තූපයක තියෙන ඉඳ. මේ පැත්තේ තමයි මේ කන්දේ ධාතුසේන රජුරු මේ ඉඳලා තියෙනවා කියලා කියනවා. අක්කර 50ක විතර භූමි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙතන ඉස්සර තිබිලා තියෙනවා මේ තව ගොඩනැගිලි 50කට එහා ලොකු භූමි ප්‍රමාණයක් මේක. ගොඩනැගිලි 50කට එහා. එතකොට මෙතන තව පන්සල් 4 තියෙනවා. පන්සල් 4කුත් තියෙනවා තව. ඉතින් ඒ වගේත් නටමුම් තාම තියෙනවා කියලා තමයි ආරංචිය. ඉතින් ඔයාලත් කැමති නම් දඹුල්ලේ ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 35ක වගේ දුරක් තියෙන මෙතනටම වෙලාවක් තිබුණොත් ඇවිල්ලා යන්න. ලංකාවේ මේ වගේ තව තැන් තියෙනවා. ඇවිල්ලා තියෙන ඇති ආපු නැති අයට තමයි මම මේ කියන්නේ. ඉතින් ලස්සන තැන මේවා ෆොටෝ ගහලා වීඩියෝ කරලා දානවට වඩා ඇස් දෙකෙන් දකින්න බොහොම ලස්සනයි. බොහොම සුන්දර පරිසරයක මේක ගොඩනැගිලා තියෙනවා. ඉතින් එන්න බුදුරුවේ ආයට ඇවිල්ලා මේ දේවල් ඔයාලත් අත්විඳලා මේකේ තියෙන දැනුම ඔයාලත් ගන්න කියලා තමයි මම කියන්නේ. එහෙනම් වැස්ස පෑවුව එකේ මම පටන් ගන්නවා මෙතනින් හෙට්ටිපොළ හරහා යන්න මහියංගනේට. මහියංගනෙන් දමානට කිලෝමීටර් 20ක් තියෙනවා. අද රෑ ඉන්නේ දමානේ වැඩි කෙනෙක්ගේ ගෙදරක. ඒකත් ගහක් උඩ තමයි ඉන්න තියෙන්නේ. අර තරම් සුපෝභෝගී නැහැ. පහ බිම මෙට්ටේ දාලා එහෙම තමයි නිදා ගන්න තියෙන්නේ අද දවස. ඉතින් එතනට යන්න කොහොමද තෙමීගෙන තමයි යන්න වෙන්නේ කියලා හිතෙනවා. හෙට්ටිපොළ පහු කරලා කොහේ හරි තැනක දවල්ට කන්න නවත්තනවා. දැන් වෙලාව 12ට කාලයි වෙලා තියෙනවා. මෙතන ඉඳන් සාමාන්‍යයෙන් හෙට්ටිපොළට යන්න මම හිතනවා පැය භාගයකින් වගේ යන්න පුළුවන් වේවි කියලා. බලමු මොකද වැස්සත් එක්ක වෙන්නේ කියලා. හොඳ වෙලාවට වොටර්ප්‍රූෆ් බෑග් එකක් ගෙනාවේ. බයිසිකල් එතන තියෙද්දි හොඳටම නෑවා. දැන් ඉතින් මම ජැකට් එක දාගෙන යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට යමු. එහෙනම් අපි ගියා. එතනින් ආයේ පාරට ඇවිල්ලා කිලෝමීටර් එකක්වත් එන්න තිබුණේ ආයේ තිබ්බ පුරාවිද්‍යා ස්ථානයක් කුමාර ඇල්ල කියලා. මේ එතනින් පොඩ්ඩක් නැවතුවා කරන්න. නමුත් අස්සට යන්න දෙන්නේ නැහැ. මේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක කරලා තියෙන්නේ. ඇතුළට යන්න බෑ. මේ ෆොටෝ ගන්න බෑ. වීඩියෝ කරන්න බෑ. ඉතින් අතනින් ගත්ත තොරතුරු අනුව කුමාරවරුන් උදුරුවයාට එද්දී කුමාරවරු වගේක් එද්දී ඒක කුමාරයෙක් පැටලා තියෙනවා මේ ඇලට. ඉතින් ඒකෙන් තමයි මේ කුමාර ඇල්ල කියලා කළා මේ ඇල්ලට වැටලා තියෙනවා කුමාරයෙක්. ඒකෙන් තමයි කුමාර ඇල්ල කියලා කළා මේකට නම් වැටුණා කියලා කියන්නේ. මේ එතන හිටපු ස්වාමීන් වහන්සේ කිව්වේ. මේ පැත්ත හැටියට ගත්තාම බොහොම ලස්සන තැනක්. අනිත් එක මේ දේශගුණයත් අපිත් එක පොඩ්ඩක් මේ විහිළු තහළු කරනවා වගේ. මේ ජැකට් එක ආයෙ ගැලවුවා. ආයෙ ගලවලා පැක් කරලා තියන්නේ. මේ ඉතින් හොඳයි. වහින්න තරමට හොඳයි. අපි හිතන්නේ අපි යන්න ඕනේ අර පැත්තට යන්න තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ පැත්තේ වහින්න නැති වෙයි කියලා. බලමු. මෙතන ටී ජන්ක්ෂන් එකෙන් දකුණට දැම්මොත් මොරගහ කන්ද ජලාශයට කිලෝමීටර් 11ක් තියෙනවා. වමට දැම්මම හෙට්ටිපොළ කිලෝමීටර් 32ක් තියෙනවා. අපි හෙට්ටිපොළෙන් තමයි
කන්න කියලා බලන් ඉන්නේ. යමු එනවා. නැවතුවා එච්චිපොළ තුරුලිය කොටේජ් එකේ බලමු මොනවද තියෙන්නේ කියලා කන්ද වරක ඉනවා සතු බලු තියෙනවා අල තියෙනවා අපඩම් මිරිස් තියෙනවා එතකොට බෙදාගෙන එන්නම් එන කමු අපි බෙදාගෙන ඇවිල්ලා බලමු ගොඩක් කාලෙකින් පස්සේ කෑමක් හම්බුණා බුල්ටෝ ටොෆි එක හම්බුණා කැම්පස් ඩෙසර්ට් එකට කාලා ඉස්සරහින් තව කිලෝමීටර් 2කින් විතර තියෙන සෙඩ් එකක් එකෙන් පෙට්‍රල් ගහගෙන දමානට යන්න ඕන ඉස්සල්ලාම වැටෙන්නේ මම හිතන්නේ සසලකට යන්න නැතුව තමයි යන්න මම බලමු එතනට ගිහිල්ලා මම පෙන්නන්න කොහමද යන්නේ රැස්ස පැවුවා යන්නයි කියලා බැලුවේ හොඳයි දැන් වෙලාව 2:20යි පුළුවන් තරම් ඉක්මනට ඊළඟ ස්ටොප් එකට ගිහිල්ලා හම්බෙන්න මෙතනින් දකුණට ගියොත් හසලකට යන්නේ අපි යන්න ඕන කෙලින් යන්න ඕන පහු කරේ මේ මාවැලි ගඟේ මේ පාලම පහු කරේ මේ ඒක පහු කරලා මීටර් 200ක් විතර එද්දි තියෙනවා හතරමං හන්දියක්. එතනින් දකුණට හරවන්න ඕනේ මහියන්ගෙනට යන්න. හරිද? කෙලින් ගියත් යන්න පුළුවන්. කිලෝමීටර් 7ක් ගිහිල්ලා ආයෙ එතනිනුත් දකුණට හැරෙව්වොත් මහියන්ගෙනට යන්න පුළුවන්. නමුත් මේක තමයි ලේසිම ඉක්මනම මාර්ගය. කිලෝමීටර් 7කින් තව ත්‍රී ජන්ක්ෂන් එකක් එනවා. එතනින් කෙලින් යන්න තියෙනවා. මහියන්ගේ ටවුන් එක පහු කරන් ආවා කිලෝමීටර් 2ක් විතර ආදිවාසී කෙනෙක් වගේ වань හිටන් යන්නේ ඒ වගේ පේන්නේ කරේ මේ පොරවත් යනවා මම නැවතුවා මේ එළවලු පොඩි කඩේකට මේ බුලත් ටිකක් ගන්න මේ ආදිවාසී අයියට අපේ ඉඳුබණ්ඩ අයියට බුලත් ටිකක් ගේන්න කිව්වා ඉතින් බුලත් තියනවද හා මම කමන්නේ මට දෙන්න බුලත් රුපියල් 100කයි තියෙන ටික දෙන්න කොහොමද තියෙන ඔක්කොම ටිකයි මේ පුවක් ටිකයි දෙන්න මට පොඩි තේ කඩේක කුණු ආප්පයක් කාලා තේකක් බොන්න තියනවා නම් කොහොමද මේ වැස්ස තෙමිලා ඉතින් නවත්තුවා apa tiene la que?
විතර අප වෙනවා. හරි එහෙනම් ප්ලේන් අපේ හොඳ උදව් දාලා පේන්ට් එකක් දෙන්න. හරි. මොහොත කරවල. මේක මොන මොහොත කරවල කියලා වෙනම ගහ නැහැ. මේ පැත්තේ ඉතින් ගහලා දෙනවා. මොකද මේ පැත්තේ වැව් මාළු කරවලක් තියෙනවනේ. ඒ හින්දා මොහොත කරවල කියලා වෙනමයි වැව් මාළු කරවල කියලා වෙනමයි තියෙනවා. මේක මොන බෝඩ් එකක් අපිට දකින්න හම්බෙන්නේ. අප්පයි රොටි එකම තැටියනේ. හරි අපේ දාලා තියෙන්නේ උණු අපේ දුම් යන්නත් එක්කම තියෙනවා. ලුණු මිස් එපා. मानी रोटी है मेरी දැන් වරිග පොජ්ජ මහා ගෙදරට යන පාර ගාව කිලෝමීටර් 3ක් තියෙනවා යන්න. මටත් කිලෝමීටර් 3ක් තියෙනවා යන්න ඉන්න තැනට යන්න. අද ඉන්නේ ආදිවාසී කෙනෙක්ගේ ගෙදරක ඉන්නේ. මේ ගෙදර කියන්නේ හදලා තියෙන ට්‍රී හවුස් එකක්. ඒකේ ඉන්නේ. හරියටම වෙලාව මම දන්නේ 4:01යි. හරි මෙතනින් අපි වමට හැරලා යන්න ඕන. හොඳමයි. පැත්ත හැටියට කතා කරන්න එපා. ඉන්නේ දමානේ වරිග පොජ්ජට චුට්ටක් මෙහයින් ඉන්නේ. මේකේ තමයි මම අද වැඩ ඉන්නේ. මේන්නේ මෙතුම තමයි එතන මාව කච්චක් හොඳ බයි. මාව කච්චක් හොඳයි. ඉතින් කොහොමද මේ ගුණ බණ්ඩේල ඇත්තෝ මෙතුමගෙන් තමයි මම මෙතන ඉන්න අවසරය අරන් තියෙන්නේ. මෙතුමගේ තමයි මේ මෙතන ට්‍රී හවුස් එක. ඔක්කොම ටික ලෑස්තිද? ඔව් මේ අතෝ දැනගෙන දර පොජ්ජේ හිම් පොඩි බඳු කරලා තිබුණා. තෙල් පොඩි යන්න මම ලැක්කලා පන්දම් පොඩි පූජානුම් පොඩි බඳු කරලා තිබෙනවා. කැවිල්ලානේකම මේ අතෝ පූජානුම් පොඩි බඳු කරලා තිබෙනවා. උදිස්සනේ අඳන්න පූජානුම් පොඩි බඳු කරලා තිබෙනවා. මේ අතුන්නේ පරම්පරා පොජ්ජේ ඉච්චර කාල පොජ්ජේ ඉන්තිබාලා මිනිස්ගජ්ජු මන්ද කරපු වැඩ පොජ්ජවල් තිබෙනවා. ඒතනවල් මේ අතෝ රෑ පැත්තේ අර කිනු ගොඩම් පොජ්ජක් මන්ද කරලා ඒතන පෙනුම් පොජ්ජ මන්ද කරන වෙලාව පොජ්ජ. මේ අතෝ වැඩි තැනින්ම අර මේ රච්චා මං ගත්තන එකම තමයි මේ අතෝ ගැටලු පොජ්ජ තිබන්නේ. ඒ ගැටලු පොජ්ජ තිබවුවත් අද්දාවත් පොජ්ජේ මේ වැඩ පොජ්ජ හොඳ වාගේ මන්ද කරලා අනු කලනා මේ අතෝ රට පොජ්ජවල් වලට අනු කලන්නේ මේ අතෝනේ පරම්පරා පොජ්ජේ යක් පොජ්ජක් ගෝස්තර පොජ්ජ. මේ යක් පොජ්ජක් ගෝස්තර පොජ්ජ කියලා කතා තමන්නේ ඉතිහාස පොජ්ජක් තිබුණා. විජේරජුරුවලත්තෝ ලංකා පොජ්ජයට මං ගත්තන් ඉස්සෙල්ලා මේ අත්තුනේ ඌයේනි නෑන්ලත්තෝ මේ ලංකා පොජ්ජේ ඉන්ති බවේ වන්නියලත්තෝ බැඳුම් පොජ්ජ මන්ද කරලා ඉන්ති බවේ ඒ යුද්ධ පොජ්ජ මන්ද කරලා තමයි විජේරජුරුවලත්තෝ ඌයේනි නෑන්ලත්තෝ මන්ද කරගෙන ඉන්ති බවේ ඒ පරම්පරා පොජ්ජෙන් බිහි පොජ්ජ මන්දු මිනික් ගැජු තමයි මේ අත්තුනේ උනාපාන වර්ග පොජ්ජේ තලා වර්ග පොජ්ජේ මොරාන වර්ග පොජ්ජේ ඌරු වර්ග පොජ්ජේ මිනික් ගැජු මන්ද විලා තිබන්නේ කටුවල වල පොජ්ජක තමයි ඒ ලා කැකුලෝ දෙකම විහි පොජ්ජ මන්දු විලා තිබන්නේ ඒතෙන්ට තමයි ඌරු වර්ග පොජ්ජේ වර්ණියලත්තු උනාපාන වර්ග පොජ්ජේ වර්ණියලත්තු ඒ හැටිමෙට වර්ග පොජ්ජ මන්දු විලා තිබන්නේ. හරි මම හිතන්නේ මට තේරුණා මොකද මම නිතර මෙහෙ වෙනෙන්ද මේ තේරුම් යන්න ඇති මොකද වචනත් එක්කම කරලා තේරුම් ගන්න ඇති මම කතා කරන සිංහල එයාලට හොඳට තේරෙනවා මොකද එයාලට සිංහල පුළුවන් නමුත් එයාලගේ ප්‍රතිපක්ෂයක් හැටියට සිංහල භාෂාව පාවිච්චි කරන්නේ නැහැ මේ අපිත් එක්ක. ඉතින් එයාලගේ අතරත් බැරි භාෂාව තමයි තාම පාවිච්චි කරන්නේ. ඉතින් මේ හරි දැන් දැනට අපි වීඩියෝ එක නවත්තනවා. හම්බෙමු ඉක්මනට.
මම නිදා ගන්න තැන ලෑස්ති කරලා තියන්නේ බෑග් එක ගලවගත්ත බයික් එකේ. යන්න ලෑස්තිද ගුණයි උඩ ලෑස්ති කරලා උඩතලේ තනකින් මේ හරි තැනයි. වතුරුම් පොඩි මන්ද නැත්නම් මේ හදුම් පොඩි මන්ද කරලා තිබන්නේ. අර තිබෙන ඉංගිමම් පොඩ්ඩින් උඩතැන්න තමයි මම ගත්තන්න තිබුණා. හරි. මෙතන මේ පොඩි ගබඩාවකුයි මේ ඇතුලේ හදලා තියෙන මෙතන ගබඩාවකුයි. මෙතන ඉතින් ඔය කතා දමන තැන කියලා කියන්නේ. එයාලා ඔය කතා බහ කරන්න තියන් මෙතන මගේ ජැකට් එක එල්ලුවා මෙතන. වේලෙන්න. මේකෙන් තමයි නගින්න ඕන. හයිය නම් ඇතිලු. දැන් ඉතින් ඇඟේ හයිය මදි. උදේ ඉඳන් ටිකක් මහන්සිලා තියෙන්නේ. ඕෆ් රෝඩ් එකකට ගිහිල්ලා වෙලා. මේකට ඉතින් පිලෝ කේස් එක බෙඩ්ෂීට් එක මම ගෙනලා තියෙන්නේ. ඒක මම දාගන්න. දැන් මේ හැටියට කන්ට්‍රෝල් මේ හරියන අපි නහන්න යන්නේ. බහිමු පාලට. කකුල් දෙක තැම්බිලා පේනවද? මෙතන ටොයිලට් එකකුත් තියෙනවා. හරි. අතන පන්දන් වගේ ලෑස්ති කරනවා. රැයට පත්තු කරන්න. මෙතන මම හිතන්නේ මේ බාබකියු එක වෙන්න ඕන. සුද්ධ කරපු කෝටු ටික දාලා ලෑස්ති කරනවා. මේ බාබකියු එකටද මේතන තමයි අර මේ මස් පොඩි වේලුම් පොඩි මන්දු කරන තැනම. අපි බාබකියු දානට වඩා ගොඩක් වෙනස්. හරි එහෙනම් තමයි අද එතන තමයි අද දවස ගත කරන්නේ. පයිප් එක ගාව කට්ටිය ඉන්නවා. ඉතින් ඒක අනිත් එක ඒකට කිසි එක්සයිස් එකකුත් නැහැ. ඉතින් චුට්ටක් ඇවිදලා යනවා මේ ලිඳක් තියෙනවා. ලිඳ ගාව. හොඳයි. වොෂ් එකක් දාගෙන ආයාව අපි වැඩිට බහින්න ඇස්තලා ඉන්නවා. මේ කවුද කරන්නේ මේ අත්තුන්නේ පරම්පරා පොච්චේ ලා කැකුලෝ පුරුත්තන මන්දු කරන එක. මේ අත්තු තමයි ලා කැකුලොන්ට මේ පරම්පරා පොච්චේ දිරිත් පොච්චේ දියකෝ මන්දන මන්දු කරලා පුරුත්තන මන්දු කරා. මේ අත්තෝ කොද කාලා පොච්චේට මේ කැකුලෝ තමයි මේ පරම්පරා පොච්චේ යන්න මං ගත්තා. හරි වෙනං දැනකින් මේ ගිනිමැලේ ගහන්න හදන්නේ. ඒකට මේ ගින්දර අරගෙන තමයි කරන්න හදන්නේ. හරි ඔන්න ඔහොම ගිනිමැලේ පත්තු කරා. ඉතින් ওই ගිනිමැලෙන් මේතනින්ම මන්ද කරගන්නවා. මේ අත්තෝ මේතෙන්ට ගිනි රැච්චා. එහෙම මේ පන්දන් ටිකක් පත්තු කරගන්නවලු.
ඔය එතන තමයි වැඩ පොජ්ජ. මේ අත්න්නේ පරම්පරා පොජ්ජේ වැඩ පොජ්ජවල ඔය 60 මෙට තමයි මන්ද කරන්නේ. ඉතර කාල පොජ්ජේ මිනිග්ගජ්ජු කොළ පොජ්ජ වටාගෙන අතු පොජ්ජ වටාගෙන අහම් පොජ්ජ වටාගෙන කැලා පොජ්ජේ අතුල් තැනේ ඉඳි බවේ අර ගල් රුකුල් පොජ්ජවල ඒ ගල් රුකුල් පොජ්ජවල වලින් තමයි මිනිග්ගජ්ජු එලි පොජ්ජෙට මං ගච්චලා තිබන්නේ. ඒ සිරිත් පොජ්ජේ තිබෙනවා මේ අත්න්නේ පරම්පරා පොජ්ජේ මේ අත්තෝ ඒතන ඇහිරුකුල්ට මන්ද කරන රට පොජ්ජේ ඉන්තිබාලා මං ගච්චන උදුරන්ට මේ අත්තුනේ පරම්පරා පොජ්ජේ ඉතිහාස පොජ්ජෙම මේ අත්තෝ පෙනුම් පොජ්ජු මන්ද කළා මේ සිරිත් පොජ්ජේ 60 මෙට තමයි මේ අත්තෝ ජීවත් පොජ්ජේ මන්ද වෙන්නේ. කොහොම හරි ගිනි මැල්ලේ පත්තු කරගත්තා. පන්දන් පහකුත් තියෙන වටේට. ඉතින් මෙහෙට අද අපිට කරන්ට් එක නැහැ. පන්දන් වලුනේ ගිනි මැල්ලේ තමයි ඉන්නනේ. ටිකක් කලින් ගිනි මැල්ලේ හදාගන්න හේතුව තමයි මේ වැස්ස එනවා මේ කිව්වේ දියරක් උස එනවා කියලා. ඉතින් දියරක් උස වැස්ස තමයි. ඉතින් ඒ හින්දා ටිකක් කලින් පත්තු කරගත්තා. ඒත් එක්කම ඒකේ අඟුරු වලින්ම තමයි මෙතන මස් පුච්චන්න යනවා. මේ ඉතින් ඒක ඒ වෙලෙට මම වීඩියෝ කරලා දාන්න. Momia modeia Momia modeia ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මෝටර් බයික් එකේ දමානේ පැත්තට එනවනම් අපේ ගුණබෙන්ද ඇත්තෝ මේ අමතල මේ වගේ එයාගේ අර ඇලේ එක රැයක් ගත කරලා එයාට කියලා කැම් බීම මෙයාලගේ විදියට අද නම් තියෙන අපිට මේ තලප කිව්වනේ කුලක්කන් තලපයි වැල් පොජ්ජේ අර මෑට පොජ්ජේ මෑටයි කුලක්කන් තලපයිලු මම ඇත්තටම මේ කාලා නැහැ අත් තමයි කන්න යන්නේ බලමු ඉතින් ඒක කොහොමද කියලා මේ කැම එක ඒ වෙලට ඉතින් ඒ වගේ දෙයක් වෙනස් විදියකට රැයක් ගත කරන්න පුළුවන් මෙතන බොහොම නිස්කලංක තැනක් අමුතුම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනක් පොඩ්ඩක් වහින්න ගත්තා දඩු කැච්ච දැම්ම ඇතුළට ඒ කියන්නේ බයික් එක ඇතුළට දැම්ම කෙමෙනින්ද ගිනි මැලේ නම් වැඩේ යනවා තාම අපි ඉතින් සුපිරි අමුතුම කෑමක් තියෙන්නේ අද බලන්නකෝ ඉතින් මොකද්ද මේ මොකද්ද ගුණයි කිව්වේ මේතන අර ගලේ කරුකුළු ගත්තන ඇට පොජ්ජේ පිටි පොජ්ජේ මේ ගුලි පොජ්ජේ තමයි පුරක්කන් නේද පුරක්කන් වලින් ගුලි පොජ්ජේ හදුම් පොජ්ජේ මන්ද කරලා තිබන්නේ පුරක්කන් වලින් ගුලි හදලා තියෙනවා ඊට පස්සේ මේ අත්තෝ අර දීමෑට පොජ්ජේ දීමෑට පොජ්ජේ මන්ද කරලා ඒතෙන්ට මොන්න එකක් හරි කැවිල්ලාන්න තව කෑලි පොජ්ජේ ලාවච්චලා ඒ 60 මෙට හදුම් පොජ්ජේ මන්ද කරලා මේ හදලා තියෙනවා පොඩි එතකොට මේ බාබකියු චිකන් එක අපි කොහොම හරි බාබකියු චිකන් එකක් එතනින් හදාගත්තා අර මැස්ස ගහපු තැනින් මොකද අපරාධය නැත්තම් මැස්ස ගහන්නේ ඉතින් හැබැයි වීඩියෝ කරගන්න විදියක් නෑ තිබ්බේ නෑ මේ GoPro එකේ බැටරි බහලා ඔතේ වැඩ පොජ්ජේ මාඩු අපේ දාන බාබකියු එක ඔයලෙ අමුතුම ටේස්ට් එකක් තියෙනවා ඇත්තටම ඔය ඉතින් මේ අත්තෝ හොඳ වාගේ ඔය ගිනි රැච්චක අඟුරු පොජ්ජෙන් තමයි පුච්ච කඩන්නේ වෙන මිනික් ගන්න නම් අර ගිනි රැච්චා දුම් පොජ්ජ මන්දේ ඉතින් ඒ 60 මෙට ලාභච්චයිනි කැවිල්ලා එනවා මේ කැමරාව එක පැත්තෙන් අන්න බැරි හින්දා කාලෙන් ඉක්මනින් කාලා බීලා හැම බණ්ඩි ෆුල් වෙලා ඉන්නේ දැන් ඉතින් අපි චුට්ටක් මේ මෙතන කතා දමන තැන කතා දම හිටියේ ඉතින් මේ මොනවාද විස්තර ටික අනම්මන ටික විතර ඒවා ටික ඉතින් දැන් අපි මේ කවියක් කියනවා කියලා කිව්වා අපේ ගුඩබන්දලට බලමු මේ කවිය මොකක්ද මෙයත්ෝ කතා දමන්නේ පරම්පරා පුජ්ජේ කවිතනවල මෙයත්ුන්නේ කැකුලකුට කැකුලියෙක් අන්න මංගච්චන වෙලා පුජ්ජේ කැලා පුජ්ජේ මංගච්චන වෙලා පුජ්ජේට කතා දමන කවිතන කොළඹා අම්බලේ බාලා මිටි කොළඹා අම්බලේ බාලා ගොත්තඹලා අම්බලේ බාලා යමු කැකුලේ යමු යමෝ දෙන්නා යමෝ අංගත් රාඳේ රාඳා මෙත් දෙමා රාඳේ රාඳා
කොලේ යමෝ යාම ගල්ව අජේ රදරාඳාං එල්ව අජේ රදරාඳා ඔත්නෝබාත් බලබාලා මිටිංෝබාත් බලබාලා කවි ඔහොම දිගටම යනවා. ඉතින් අහන් ඉඳලා මාත් යනවා නින්දට. හෙට උදේට හම්බෙමු. හෙට උදේ ඉතුරු ටික අපි කතා කරගමු. ප්‍රෝග්‍රෑම් එක කොහොමද එන්නේ කියලා. එහෙනම් good night. morning. නැගිට්ටා. වෙලාව ටික පාක් වල 6:35යි. හොඳ නින්දක් ගියා. එහෙනම් මේ චුට්ට නැගිට්ට හේතුව මේ උඩ තහඩුනේ තියෙන වතුර බින්දු ගහින් වැටෙද්දි ටිකක් හැරෙනවා. ආරක්ෂකෙක් ඉන්නවා අපේ බයිසිකලෙට. නෑ දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් කෙනයි දෙන්නෙක් කෙනයි. හරි සපත් දාගත්තා. බැරි ටික ලෑස්ති යන්න. බෑග් එක විතරයි යට ගන්න දෙන්නේ බයික් එකේ. ඊට කලින් කාලේ ඉන්න කියලා බැලුවේ. බලන්නකො ගමේ විදිහට කෑමක් තියනවද? පොල් සම්බෝල, මිරිස්, පඤ්ඤොක්කා, රොටි. හරි. ඉතින් මේකත් කාලා අද වැඩි පටන් ගන්නවා. යන්න. එතනින් මේ වීඩියෝ ඉවර වෙනවා. මේ තැන ඔයාලට කැමති නම් එන්න. මේ ගොඩාක් ස්කෝබෝගි පාසුකම් නැහැ. නමුත් ඔයාලට අවශ්‍ය විදිහට ලෑස්ති කරලා දෙනවා. ගුණමණිල එක්ක. එයාගේ කන්ටැක්ට් නම්බරේ මම දාන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් නිස්කලංකව කැම්පින් නයිට් එකක් වගේ ඉන්න පුළුවන්. කැම්පින් නෙමෙයි ත්‍රිහත්සත්තේ. නමුත් ඇඩ්වෙන්චර් ටයිප් එකට ඉන්න පුළුවන්. ඔයාලා කැමති නම් ගිරිමැලයක් ගහගෙන බාල්දු කරගෙන ඒ වගේ මෙයාලගේ ස්ටෝරි එක අහගෙන ඔයාලට දවස ගත කරන්න පුළුවන්. රයිට් යන්න පිටත්තට. හරි යන්න ලෑස්තිලා ඉන්නේ. ඔක්කොම ටික ලෑස්ති අනේන කරගෙන. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නවතිනවා. ගුණ බැන්ඩ් තින්න මාත් එක්ක යන්න. මේ වීඩියෝ එක මෙතනින් නවතිනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා නම් කැමති නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඉස්සරහට එන වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකේ තියෙන හොඳ නරක හැමදේම කමෙන්ට්ස් කරන්න. අතර මට ඉස්සරහට එන වීඩියෝස් වලට ඒවා අප්ඩේට් කරන්න යන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝත් එක්ක එනකන් ඔහොම ඉන්න අපිත් එක්ක. Thank you very much.